කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ සිංහල මූවි රිව්යු YouTube channel එකට. ඉතින් ඔන්න අදත් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා පටන් ගත්ත විනාඩියේ ඉඳලම ඇක්ෂන් වලින් පිරුණු අති සුපිරිම ගණයේ හොලිවුඩ් මූවි එකක්. ඒ තමයි 2022 අවුරුද්දට රිලීස් වෙලා ආදායම් වාර්තා පවා දබපු කෝඩ් නේම් බන්ෂි කියන මූවි එක. වෙනදා විදියටම ආරාධනා කරන ඔයාලා හැමෝටම ෆිල්ම් එක ස්ටෝරි එක අවසාන විනාඩිය දෙකම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි තාමත් අපිව subscribe කරන්න මගහැරුණු කෙනෙක් ඉන්නවා නම් දැන්ම channel එක subscribe කරලා එහා පැත්තේ bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි කෙලින්ම මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. ඉතින් යාළුවනේ ෆිල්ම් එක පටන් ගද්දිම අපට පෙන්වන්නේ ඩිලයිලා කියන CIA එකේ ඒජන්ට්. මේ වෙද්දි හැමෝම වගේ මෙයාව දන්නේ බන්ෂි කියන කෝඩ් නේම් එකෙන්. ඉතින් ඩිලයිලාගේ අතීතයට සම්බන්ධ බරපතල චෝදනාවක් හින්දා දවසක් ඉහළ පෙළේ නිලධාරියෙක් මෙයාගෙන් ප්‍රශ්න කරනවා. CIA එක විශ්වාස කරනවා බන්ෂිගේ තාත්තා ජෙරමි එයාගේ පාර්ට්නර් වුණ කේලබුයි එකතු වෙලා ඇමරිකාවේ රහස් තොරතුරු වගේක් රුසියාවට විකුණලා තියනවා කියලා. මේකින්ද මේ දෙන්නව මරලා දාන්න CIA එකෙන් ඇන්තනි ග්‍රීන් කියන දරුණු කුලීඝාතකයව පිටත් කරලා යවලා තියෙනවා. ඒ ඇටැක් එකෙන් බන්ෂිගේ තාත්තා ජෙරමි වෙඩි වැදලා මැරෙනවා. හැබැයි කේලබ් කොහොම හරි බේරලා එයා කිසිම හොඩුවාවක් නැතුව අතුරුදාන් වෙලා ගිහලා තියෙනවා. අවුරුදු ගාණක් ගියත් CIA එකට පුළුවන් වෙලා නැහැ කේලබ් හැංගිලා ඉන්න තැනින් එයාව හොයාගන්න. මේ සිද්ධියේ හින්දා බන්ෂිගේ ප්‍රධානියත් එයා දිහා බලන්නේ දක්ෂ ඒජන්ට් කෙනෙක් විදිහට නෙමෙයි ද්‍රෝහියෙක්ගේ දුවෙක් විදිහට. හැමෝම වගේ එයාත් එයාගේ තාත්තා වගේම ද්‍රෝහියෙක් කියලා චෝදනා කරද්දී ඒ චෝදනාව බාර ගන්න නම් බන්ෂි පොඩ්ඩක්වත් සූදානම් නැහැ. මෙයා කරන්නේ CIA එකෙන් අයින් වෙලා තනියම මෙහෙයුමක් පටන් ගන්නවා තමන්ගේ තාත්තගේ මරණය පිටිපස්සේ තියෙන ඇත්ත හොයන්න. එදා හැමෝම වගේ මෙයාව හඳුන්වන්නේ අඳුර සැඟවුණු බන්ෂි කියන නමින්. ඉතින් ෆිල්ම් එකේ අපිට ඊළඟට පෙන්වන්නේ ඔය සිද්ධියෙන් අවුරුදු 5ක් ගෙවිලා ගියාට පස්සේ බන්ෂි කියන්නේ මේ වෙද්දි මාරම දක්ෂ බය හිතෙන මට්ටමේ ප්‍රොෆෙෂනල් ඝාතකයෙක්. එයා දැන් කාගේවත් යටතේ නැතුව තනියම තමයි වැඩ කරන්නේ. හැබැයි මෙයාගේ සපෝට් එකට ක්‍රෝනෝස් කියලා සුපිරිම හැකර් වැඩෙකුත් ඉන්නවා. මෙයාලා දෙන්නගේ ටීම් වර්ක් එක කොච්චර සුපිරිද කියනවා නම් බන්ෂි ඕනම භයානක මිෂන් එකක් කිසිම ගේමක් නැතුව ඉවර කරනවා. ඉතින් දවසක් එක මෙහෙයුමකදී බන්ෂි ලොකු බිල්ඩින් එකක තියෙන ලොකු සිකියුරිටි එකක් කඩාගෙන ඒ බිල්ඩින් එකට ඇතුළු වෙනවා. හැබැයි එයා මරන්න ආපු ටාගට් එක ළඟට යනකොට වැඩේ වෙනස් වෙලා. ටාගට් එක දැනටමත් අර ඇන්තනි ග්‍රීන් සහ එයාගේ සෙට් එක ඇවිල්ලා අල්ලගෙන. මේ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබෙන්නේ නැති හින්දා බන්ෂි ග්‍රීන් එක කතා කරලා එයාගෙන් අහනවා ටාගට් එක බාර දෙනවා නම් එයා වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියලා. හැබැයි ග්‍රීන් මෙයාට කියන්නේ හිතුවේවත් නැති විදිය දෙයක්. එයා කියනවා අවුරුදු ගානකට කලින් එයාගේ තාත්තගේ පාර්ට්නර් වෙලා හිටපු කේලබ් අල්ලගෙන එයාට ගෙනල්ලා බාර දුන්නොත් එහෙම ඩොලර් මිලියනයක් වගේම මේ ටාගට් එකත් බාර දෙනවා කියලා. හැබැයි බන්ෂි මේ වෙලාවෙම ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද කේලබ් කියන්නේ එයාට නිකම්ම ටාගට් එකක් නෙමෙයි. තමන්ගේම කෙනෙක් වගේ ළඟම කෙනෙක්. එයාට කේලබ් පාවා දෙන්න බෑ. මේ වෙලාවේ බන්ෂි තමන් එක්ක ඩීල් එකකට එන්න බෑ කියලා කිව්වට පස්සේ ග්‍රීන්ට ගොඩක් කේන්ති යනවා වගේම එයා එතන හිටපු එයාගේ කට්ටියට කියනවා බන්ෂිව අල්ලලා මෙතනම මරලා දාන්න කියලා. මේ වෙද්දි මෙතන මැරව ගොඩක් දෙනෙක් හිටපු හින්දා බන්ෂි තනියම කොටු වෙලා වගේ තමයි හිටියේ. හැබැයි එයාගේ යාළුවා වුණ ක්‍රෝනෝස් දෙන ලයිව් ලොකේෂන් තොරතුරු වලින් සතුරු ඉන්න තැන් බලාගෙන පට්ටම ෆයිට් එකක් දීලා මෙයා 99න් බේරිලා පැන ගන්නවා. මේ සිද්ධියත් එක්ක ග්‍රීම් තේරුම් ගන්නවා බන්ෂිට තනියම මේ දේවල් කරන්න බෑ එයාගේ පිටිපස්සෙන් කවුරු හරි සපෝට් එකට ඉන්නවා කියලා. ඒ කවුද කියලා හොයන්න මෙයා එයාගේ ගෝලයන්ව පිටත් කරලා යවනවා. මේ වෙලාවේ ගෙදර යන ගමන් හිටපු බන්ෂිට තමන්ගේ තාත්තා සහ කේලබ් එක ගත කරපු පරණ අතීතයක් මතක් වෙනවා. ඒකත් එක්ක එයා තීරණය කරනවා කොහොම හරි කරලා කේලබ් හොයාගෙන එයාත් එක්ක කතා කරන්න ඕනේ කියලා. එයාට තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න විතරක් නෙමෙයි. අවුරුදු 5ක් තිස්සේ තමන් වගේම කේලබ්ගේ පිටිපස්සෙන් පන්නන මේ ග්‍රීන්ට විරුද්ධව ගේම් එකක් දෙන්න උදව් ගන්න හිතාගෙන. බන්ෂි මේ වෙලාවෙම ක්‍රෝනෝස්ට කියනවා කේලබ් ඉන්න තැන ට්‍රැක් කරලා හොයාගන්න කියලා. ඉතින් හැකර් වැඩක් වෙච්ච ක්‍රෝනෝස්ට මේක ලොකු දෙයක් නෙමෙයි. එයා ඉක්මනටම කේලබ් ඉන්න තැන හොයා ගන්නවා. කේලබ් මේ වෙද්දී එයා කලින් කරපු හැම දෙයකින්ම ඈත් වෙලා දුර බැහැර ප්‍රදේශයක ටවුන් එක බාර් එක වැඩ කරන ගමන් ගොඩක් නිදහස් ජීවිතයක් තමයි ගත කරන්නේ. බන්ෂිගේ ඔළුවේ තියෙන්නේ කේලබ් කියන්නේ තමන්ගේ තාත්තගේ පාර්ට්නර් විතරක් නෙමෙයි කියලා. ඇත්තටම කේලබ් තමයි බන්ෂි මේ වගේ දක්ෂ ඝාතකයෙක් විදියට පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඉතින් එයා ඉන්න ලොකේෂන් එක හොයාගත්තට පස්සේ බන්ෂි කෙලිම බාර් එකට ගිහලා කේලබ්ව හම්බ වෙනවා. එයා කියනවා ග්‍රීන් තාමත් ඔයා පස්සේ පන්නනවා කියලා. ඒකෙන් හින්දා අපි එකතු වෙලා ග්‍රීන්ට වගේම එයාව මරන්න හදන කට්ටියට විරුද්ධව වැඩක් කරමු කියලා කියනවා. මේ ගැන ටික වෙලාවක් කල්පනා කරාට පස්සේ කේලබ් මුලින්ම කරන්නේ ගර්ල් එයාගේ ගෙදරට එක්කගෙන යනවා.
ඉතින් මේ වෙද්දි කේලබ්ගේ බිරිඳ මිය ගිහිල්ලා හිටපු හින්දා එයා ජීවත් වෙන්නේ එයාගේ එකම දුව වුණ හේලිත් එක්ක. හැබැයි මේ වෙලාවේ බංශි ගෙදරට ආපු ගමන්ම හේලි නම් එයාට එච්චරම කැමති වෙන්නේ නැහැ. හේලි කෙලින්ම බංශිට තුවක්කුවක් දික් කරලා තර්ජනය කරනවා එයා මේ විදිහට එයාගේ තාත්තව හොයාගෙන ආපු එක තාත්තගේ ජීවිතේට අනතුරක් කියලා. කේලබ් තමයි ඉක්මනටම මැදට මල්ලා එයාගේ දුවව නතර කරලා බංශිව ගෙදර ඇතුළට ගන්නෙ. ඔය අතරේ අනිත් පැත්තෙන් අපට පෙන්නනවා බංශිගේ සහායකයා වුණ ක්‍රෝනෝස් මේ වෙලාවේ ලොකු අමාරුවක වැටෙනවා. මෙයාගේ ඇපාර්ට්මන්ට් එකට වෙලා ඔන්ලයින් ගේම් එකක් ප්ලේ කරන ගමන් ඉන්නකොට එක පාටම ග්‍රීන් එයාගේ මැරෝත් එක්ක මෙයාව වට කරලා අල්ල ගන්නවා. ග්‍රීන් ක්‍රෝනෝස්ට තර්ජනය කරනවා බංශි මේ වෙලාවේ ඉන්න තැන හොයලා යාලට කියන්න කියලා. ඉතින් තමන්ගේ ජීවිතේ බේර ගන්න ඕන හින්දා ක්‍රෝනෝස්ට මේකට එකඟ වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. මේ අතර කට්ටිය එදා රෑ කෑම කන ගමන් ඉද්දී හේලි එක දිගටම බංශිගෙන් ප්‍රශ්න කරනවා ඇත්තටම එයා කවුද? ඇයි මේ එකපාරටම මේ විදිහට ආවේ කියලා. තමන්ගේ තාත්තගේ අතීතය ගැන දැනගෙන හිටපු හින්දා හේලි ගොඩක් බය වෙලා හිටියේ එයාගේ තාත්තට කවුරු හරි කරදරයක් කරා කියලා. හැබැයි කොහොම හරි බංශියට දැන් ඒ අහන ප්‍රශ්න එකටවත් උත්තර දී ගන්න විදිහක් තිබ්බේ නැහැ. හේලිගේ ප්‍රශ්න කිරීම වැඩි වෙනකොට කේලබ්ට කේන්ති ගිහිල්ලා එයාට කාමරයට යන්න කියලා කියනවා. ඊට පස්සේ බංශි කේලබ්ගෙන් අහනවා එයා හැමදාම වගේ අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්නයක්. ඒක තමයි එදා එයාගේ තාත්තා ග්‍රීන්ගේ අතින් මැරුණේ කොහොමද කියලා. හැබැයි කේලබ් ඒ ගැන කතා කරන්න අකමැති. එයා කියනවා එයාට ඇත්තම දැනගන්න ඕන නම් ඒක කෙලින්ම ග්‍රීන්ගෙන්ම අහගන්න කියලා. ඒකෙන් බංශිගේ හිතේ තියෙන සැකේ තවත් වැඩි වෙනවා. සීයා එක මොකක් හරි ලොකු රහසක් හංගනවා. ඒ වගේම තමයි ඒක දැනගන්න නම් කොහොම හරි කරලා ග්‍රීන්ව තමයි හම්බෙන්න ඕන කියලා මෙයාට තේරුම් යනවා. කොහොම හරි කේලබ් මේ වෙලාවේ කියනවා ග්‍රීන් එක්ක ෆයිට් කරන සටනට එයාට එකතු වෙන්න බෑ කියලා. එයාට මේ වෙද්දි ඕන වෙලා තියෙන්නේ අතීතයේ කරපු හැම දෙයකින්ම ඈත් වෙලා තමන්ගේ දුව හේලිව පරිස්සම් කරගන්න එක විතරයි. අතීතය වෙනුවෙන් තමන්ගේ දුවගේ ජීවිතේ පරදුවට තියන්න ලෑස්ති නෑ කියලා කේලබ් කියනවා. හැබැයි එයා මේ වෙලාවේ බංශිගේ තාත්තා මිය ගියපු ඒ මෙහෙයුමට අදාළ රහස් ෆයිල් වගේක් බංශිට බාර දෙනවා. ෆයිල් ටික කියවගෙන යද්දි බංශි දැනගන්නවා අතීතයේදී මේ කේලබ් ජෙරමි දෙන්නට බාර වෙලා තිබ්බ එක දරුණු මෙහෙයුමක් ගැන. මෙයාලට කරන්න තිබිලා තියෙන්නේ දරුණු මාෆියා කල්ලියක ටාගට් එකක් වෙලා ඉන්න සල්ලි තියෙන කාන්තාවක් ආරක්ෂා කරන එක. මුලින්ම කේලබ් මේකට අකමැති වුණත් අනුතරේ තරම දැක්කම වැඩේ බාර ගන්නවා. මාෆියා කල්ලිය අය ගෑනු කෙනාව මරන්න හදලා තියෙන්නේ ඒ ගෑනු කෙනා ළඟ තිබිලා තියෙනවා කාටවත්ම අහුවෙන්න හොඳ නැති විදිහේ මාරම රහස් දත්ත වගේක්. ඉතින් ඊළඟ දවසේ උදේ වෙනකල්ම බංශි ෆයිල් ටික කියවගෙන යද්දී එයාට වැදගත් දෙයක් අහුවෙනවා. ඒක තමයි එදා වෙඩි වැදුනට පස්සේ එයාගේ තාත්තගේ සිරුර කිසිම වෙලාවක හම්බ වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ තාත්තා සමහර විට තාමත් ජීවතුන් අතර ඇති ග්‍රීන්ට අහුවෙන්නේ නැති වෙන විදිහට එයා කොහේ හරි හැංගිලා ඇති කියලා ගර්ල් හිතනවා. කොහොමද බංශි මේ ගැන අහනකොටම කේලබ් එක පාරටම ඒක ප්‍රතික්ෂේප කරලා කියනවා ජෙරමි මැරලා ඉවරයි කියලා. හැබැයි ඒක උනේ කොහොමද කියලා කියන්නේ නැහැ. මේ අත දෙන්නයි කතාව යද්දි හේලි එතනට ආපු හින්දා කේලබ් කතාව නතර කරලා ඉක්මනටම වැඩට යන්න ලෑස්ති වෙනවා. යන්න කලින් එයා හේලිව බංශිට බාර දීලා කියනවා ග්‍රීන්ගේ මිනිස්සු ඕනෑ වෙලාවක මෙහෙට එන්න පුළුවන් හින්දා එයාව පරිස්සම් කරන්න කියලා. ඉතින් කේලබ් හිතුවා වගේම ග්‍රීන් සහ එයාගේ ටීම් එක ක්‍රෝනෝස්ගේ උදව්වෙන් බංශි ඉන්න තැන ට්‍රැක් කරගෙන දැන් මෙහාට එන ගමන් තමයි ඉන්නේ. කේලබ් ගියාට පස්සේ බංශි ආයෙමත් අර ෆයිල් ටික බලන්න ගන්නවා. එදා අර විදිහට ආරක්ෂා කරන්න කියලා බාර වුණ කාන්තාව CI එකට බාර දෙනකම්ම තාත්තලා අයව පරිස්සම් කරපු හැටි මෙයා තේරුම් ගන්නවා. හැබැයි තාමත් තාත්තගේ මරණයේ ඇත්තනම් මෙයාට අභිරහසක්. ඊළඟට ගර්ල් මේ ගෙදර තිබ්බ පරණ ෆොටෝ වගේක් බලලා ගමන් ඉන්නකොට හේලි ආයෙමත් ඇවිල්ලා එයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. බංශි එයාට තේරුම් කරලා දෙනවා තමන්ගෙන් හේලිටවත් එයාගේ තාත්තටවත් කිසිම නරකක් වෙන්නේ නැහැ කියලා. මේ අතරේ බාර් එකේ ඉන්න කේලබ් දකිනවා අමුතු විදිහේ කස්ටමර්ස්ලා තුන්දෙනෙක් බාර් එකට ඇවිල්ලා ඉන්න විදිය. උන් හැසිරෙන විදිහෙන් මෙයාට තේරුම් යනවා මෙයාලා ග්‍රීන්ගේ ගෝලියෝ කියලා. එයා ඉක්මනටම බංශිට කෝල් කරලා කියනවා හතුරු එයාලව වට කරලා වගේ එයාලා ගෙදරටත් එන්න පුළුවන් හින්දා පරිස්සම් වෙලා ඉන්න කියලා. කෝල් එක කට් කරපු ගාම කේලබ් බාර් එකේ දොර වහලා අර මරව තුන්දෙනා කිසිම දෙයක් කරන්න කලින් උන් තුන්දෙනාව ඉවරයක් කරලා දානවා. මේ වෙලාවෙම ගෙදර ඉන්න බංශි දකිනවා ආයුධගත්ත මැරෝ සෙට් එකක් එයාලා ගෙදර වට කරලා කියලා. එයා ඉක්මනටම හේලිට කියනවා කාමරයට වෙලා හැංගිලා ඉන්න කියලා. කේලබ් වෙනකල් ගර්ල් තනියම අර මැරෝත් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. මැරෝ ගේ ඇතුළට කඩාගෙන පනිනකොටම බංශි සුපිරිම ෆයිට් එකක් දීලා උන්ගෙන් කීප දෙනෙක්ව බිමට ඇදලා දානවා. හැබැයි මැරෝ ගොඩක් දෙනෙක් ඉන්න හින්දා වැඩේ ඒ තරම්ම ලේසි වෙන්නේ නැහැ. එයාසේ මැරෝ දෙන්නේ හේලි හැංගිලා ඉන්න දන හොයාගෙන ගර්ල්ට තුවක්කුව දික් කරනවා යටත් වෙන්න කියලා. මැරෝ ගර්ල්ට වෙඩි දියන්න හදනකොටම කේලබ් එතනට කඩාගෙන පැනලා කොහොම හරි මැරෝත් එක්ක ෆයිට් කරලා දුව බේර ගන්නවා. හැබැයි අවාසනාවට වගේ මේ වෙලාවේ කේලබ්ගේ පපුවට දරුණුම වෙඩි පාරක් වදිනවා. කේලබ් වැටෙනවත් එක්කම බංශිට පුළුවන් වෙනවා ඉතුරුලා හිටව මැරෝ ඔක්කොම වගේ මරලා දාන්න.
එයා ඊළඟට දුවගෙන යනවා කේලබ්ට වෙඩි වැදලා වැටලා හිටපු තැනට. හේලි එතනට වෙලා හොඳටම අඬන ගමන් ඉන්නවා දැක්කට පස්සේ බංශිගේ හිතත් හොඳටම කඩාගෙන වැටෙනවා. මොකද කේලබ් කියන්නේ එයාගේ ගුරුවරයා. කේලබ් මැරෙන වෙලාවේදී හේලිව බංශිට බාර කරලා කියනවා එයාව පරිස්සම් කරලා එයාටත් ෆයිට් කරන්න ට්‍රේන් කරන්න කියලා. මොකද ඊළඟට ග්‍රීන්ගේ ටාගට් එක හේලි කියන එක මෙයා හොඳටම දැනගෙන හිටියා. ඉතින් කේලබ්ගේ මරණයෙන් පස්සේ බංශි හේලිට හැම ඇත්තක්ම කියනවා. එයා කියනවා කේලබ් කියන්නේ පරණ CIA ඒජන්ට් කෙනෙක් කියලා. CIA එකෙන්ම එයාව මරන්න හැදුව හින්දා තමයි එයා මෙහෙම හැංගිලා හිටියේ කියලා කියනවා. බංශි හොයාගෙන තියෙන විදිහට කේලබ් සහ ජෙරමි රුසියාවට න්‍යෂ්ටිකයත පාවා දුන්නා කියලා බොරු චෝදනාවක් දාලා තමයි CIA එක මෙයාලා දෙන්නව මරන්න ග්‍රීන්ව එවලා තියෙන්නේ. හැබැයි ඇත්තම කතාව තමයි CIA එකේ ගොඩක් රහස් දැනගෙන හිටපු හින්දා කේලබ් ලව සදාටම නිශ්ශබ්ද කරන්නයි CIA එකට ඕමනා වෙලා තියෙන්නේ. ඉතින් දැන් ග්‍රීන් එයාලව හොයාගෙන එන නිසා එයාලට තනියම මූණ දෙන්න තරම් ආයුධ සෙනඟ බලය එයාලට නෑ කියලා බංශි කියනවා. ඒක අහගෙන හිටපු හේලි බංශිව ගේ ඇතුලේ තියෙන රහස් කාමරයට එක්කගෙන යනවා. ඒකේ තිබ්බ කේලබ් මෙච්චර කාලයක් හංගලා තිබ්බ ආයුධ ගබඩාවක්. මේකත් එක්ක මෙයාලට හම්බ වෙනවා ග්‍රීන්ලට විරුද්ධව සටන් කරන්න ඕන කරන හැම ආයුධයක්ම. ඉතින් ඔය සිද්ධියෙන් පස්සේ මෙයාලා දෙන්න ගෙදර කතා කර ඉන්නකොට එකපාරටම ග්‍රීන් එයාගේ ඉතුරු සෙට් එකත් එක්ක එතනට කඩාගෙන පනිනවා. බංශි හේලි ඉක්මනටම සර්වයිවල් වෙන්න කියලා හිතාගෙන ප්ලෑන් එකක් හදනවා. ග්‍රීන්ගේ මිනිස්සු තාපරූපන ඩ්‍රෝන් එකක් දාලා ගේ ඇතුළේ සර්ච් කරද්දී ඒකෙන් පේන්නේ ගේ ඇතුළේ ඉන්න එක්කෙනෙක් කියලා විතරයි. බංශි හේලිව අල්ලගෙන හිටපු හින්දා තමයි මේ විදිහට පෙනුනේ. මේක බලාගත්තට පස්සේ ග්‍රීන් කරන්නේ කාර් එකෙන් බැහැලා බංශික යාළුවා වුණ ක්‍රෝනස්ව ප්‍රාණපකාරයෙක් විදිහට ඉස්සරහට අරගෙන එනවා. හැබැයි මේ වෙද්දි ක්‍රෝනස්ගෙන් වැඩක් තිබුණේ නැති හින්දා කිසිම හිතක් පපුවක් නැතුව ග්‍රීන් එයාව එතනදී වෙඩි තියලා මරලා දානවා. මේ වෙද්දි ගේ ඇතුලේ දැන් බංශි තුවක්කු එහෙම ලෑස්ති කරන ගමන් වෙඩි තියන්න බලාගෙන තමයි ඉන්නේ. එයාට එකපාරින්ම ග්‍රීන්ව මරන්න chance එකක් තිබ්බත් මෙහෙම වෙඩි තියන්නේ නැහැ. මොකද අවුරුදු 5කට කලින් තමන්ගේ තාත්තට වුණ දේ දන්න එකම කෙනා ග්‍රීන් විතරයි. මේ වෙලාවේ ඇතුලෙන් කිසිම සද්දයක් නැති හින්දා ග්‍රීන් එයාගේ මැරයන්ට කියනවා ඇතුලට ගිහිල්ලා ගේ සුද්ධ කරලා බලන්න කියලා. එයා එළියේ ඉඳන් බලාගෙන ඉන්නවා. මැරයෝ ඇතුලට ආපු ගාවම බංශි පළවෙනි වෙඩිල්ල තියලා මැරයෝ එක්කෙනා ගාන ඉවරයක් කරලා දාන්න පටන් ගන්නවා. මුළු ගෙදර ඇතුළෙම වෙඩි සද්ද විතරයි. ඒ ඇස්සේ හේලිත් උඩ තට්ටුවේ ඉඳන් මැරයන්ට වෙඩි තියන්න ගන්නවා. එයාට මේ වගේ අත්දැකීමක් නැතත් එයාගේ ගෙදර වෙනුවෙන් වගේම තාත්තා වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා ධෛර්යයෙන් ෆයිට් කරනවා. දෙන්න එකතු වෙලා ගොඩක් දක්ෂ විදියට ෆයිට් කරපු හින්දා එයාලට පුළුවන් වෙනවා ග්‍රීන් ඉතුරු වෙන්න මැරයෝ ඔක්කොම වගේ ඉවරයක් කරලා දාන්න. ඉතින් මේක බලාගෙන හිටියට පස්සේ ග්‍රීන්ට විශ්වාස කරගන්නවත් බැරි වුණා. මොකද ලේසි ටාගට් දෙයක් කියලා හිතාගෙන ආපු ගෑනු දෙන්නෙක් මෙයාගේ මුළු ටීම් එකම සුණු විසුණු කරලා දාලා ඉවරයි. දැන් වෙන කරන්න දෙයක් නැති හින්දා මෙයා ළඟ ඉතුරුලා හිටපු අන්තිම ගෝලයාව ඇතුළට යවනවා. හැබැයි කලින් වතාව වගේම ගහල් උඩ තට්ටුවට ගියාට පස්සේ හේලි එයාටත් පහර දීලා ඉවරයක් කරලා දානවා. ඒ අතරේ බංශි ග්‍රීන් අතරත් මාරම දරුණු ෆයිට් එකක් යනවා. ග්‍රීන් ගොඩක් දක්ෂ ෆයිටර් කෙනෙක් ඉඳලා බංශිට මෙයාව පාලනය කරගන්න අමාරු වෙනවා. එයා ටික ටික කොනකට හිර වෙනවා. බංශි පරදින්නම යනකොට හේලි නියම වෙලාවට එතනට කඩාගෙන බැලලා ග්‍රීන්ට වෙඩි තියලා එයාව සදාහරම ඉවරයක් කරලා දානවා. ඉතින් අන්තිමේදී සටන ඔය විදිහට ඉවරයි. බංශි හේලි දෙන්න මේ සටනෙන් ගොඩක් මහන්සි වුණත් එයාලා මේ වෙද්දි ලොකු සහනකින් තමයි ඉන්නේ. ඒ මොකද එයාලව පරද්දන්න ආපු හතුරා වගේම එයාගේ මුළු කල්ලියම දැන් ඉවරයි. හැබැයි හේලිට නම් මේක අවසානයක් නෙමෙයි. මොකද තමන්ගේ තාත්තව මරලා දාපු එකෙන් එයාගේ මුළු ජීවිතේම වෙනස් වුණා. එයා දැම්මම එයාගේ ඊළඟ ටාගට් එක ලෑස්ති කරගන්නවා. ඒ තමයි මේ හැමදේටම ඇත්තටම වග කියන්න ඕන CIA එක. පරිගැනීමේ චේතනාවෙන් ඉන්න හේලි බංශිගෙන් ඉල්ලනවා තමන්ගේ ගුරුවරයා වෙන්න කියලා. එයාටත් බංශි වගේම දරුණු ඝාතකයෙක් වෙන්න ඕන කියලා කියනවා. ඉතින් ඔන්න ඔය සිද්ධියත් එක්කම තමයි යාළුවනේ ෆිල්ම් එකේ කතාවත් ඉවර වෙලා යන්නේ. වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේකේ දෙවෙනි කොටස බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තවත් මේ වගේම සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.